උදේ පාන්දර නැගිට්ට ගමන් එක දිගට කිවිසුම් 10ක් 15ක් යනවා නේද? නහයෙන් වතුර ගලනවා වගේ හොටු ගලනවා, නහය හිර වෙනවා, ඇස් දෙක කසනවා ඉවරයක් නෑ. ඔළුව බරයි, මුළු දවසම එපා වෙනවා. වැඩට යන කෙනෙක් නම් වැඩ ටික හරියට කරගන්න බෑ. ඉගෙන ගන්න ළමයෙක් නම් පොතක පතක අවධානය රඳවන්න බෑ. රැට හරියට නිින්දන්නේ නැති නිසා පහුවෙන්දට ඇස් යට කළු වෙලා මුළු ඇඟටම මහන්සි. ඔව්, මේක අපේ රටේ ගොඩ දෙනෙක්ට තියෙන, හැබැයි සමාජය තුළ ලොකුවට අවධානයක් නොලැබෙන, මනුස්සෙක්ව ශාරීරිකව වගේම මානසිකවත් ගොඩක් පීඩාවට පත් කරන ප්‍රශ්නයක්. ඒ තමයි පීනසය. අද අපි කතා කරන්න යන්නේ මේ පීනසය කියන්නේ ඇත්තරම මොකක්ද? මේ ලෙඩේ හැදෙන්නේ ඇයි? සමාජයේ මේ ගැන තියෙන මිත්‍යා මත මොනවද? ඒ වගේම වැදගත්ම දේ, පීනසය කියන මේ වදකාර ලෙඩෙන් බේරිලා ඉන්නේ කොහොමද? මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ඔයාට පීනසය ගැන ඔයා මෙච්චර කාලයක් දැනගෙන ඉඳපු නැති ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම පීනසයෙන් බේරෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඔයා අපේ channel එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් අපේ channel එකට subscribe කරගෙනම අපි යමු නිරෝගීව ජීවත් වෙන්න මේ අපූර්ව වීඩියෝ එක බලන්න. ගොඩක් අය හිතන්නේ පීනසය කියන්නේ නිකන් කාලගුණේ වෙනස් වෙනකොට හැදෙන සාමාන්‍ය සෙම්ප්‍රදිශ්‍යාවක්. එහෙම නැත්නම් හෙම්බිරිස්සාවක් වගේ දෙයක් කියලා. හැබැයි මේක හෙම්බිරිස්සාවක් වගේ වෛරස් එකකින් බෝවෙන හැදෙන ලෙඩක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාවේදී මේකට කියන්නේ ඇලර්ජික් රයිනයිටිස්, එහෙම නැත්නම් ආසාත්මික සහ පීනසය කියලා. සරලවම කිව්වොත් අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය කරන පද්ධතිය සාමාන්‍යයෙන් අපිට හානියක් නැති දේවල් වලට, ඒ කියන්නේ දූවිලි, මල් රේණු වගේ දේවල් වලට අනවශ්‍ය විදියට බය වෙලා ඒවට විරුද්ධව සටන් කරන්න ගන්න එක. අන්න ඒකට තමයි අපි සාමාන්‍ය භාෂාවේදී පීනසය කියන්නේ. මේ අනවශ්‍ය සටනේ පිටිපලයක් විදියට අපේ ඇඟෙන් හිස්ටමින් කියන රසායනිකය නිකුත් කරනවා. අන්නේ රසායනික නිසා තමයි නාය ඇතුලේ තියෙන පටල ඉදිමිලා සෙම ගලන්න අරගෙන දිගින් දිගටම කිවිසුම් යන්න පටන් ගන්නේ. මේ පීනසේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් අපිට දකින්න පුළුවන්. එකක් තමයි අවුරුද්දේ සමහර කාලවලට විතරක් එන පීනසය. ඒ කියන්නේ පරිසරයේ මල් පිපෙන කාලයට, පරාග සුළගේ පාවෙලා එන කාලයට වගේ විශේෂ කාලවලදී විතරයි මේ පීනස තත්වයන් එන්නේ. අනිත් එක තමයි අවුරුද්ද පුරාම පීනසේ පවතින කාලය. මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපේ නිවස ඇතුලේ නැත්නම් වැඩ කරන පරිසරයේ තියෙන දේවල්. දැන් අපි ගැඹුරින් මේ පීනසය ගැන, පීනසය අවුස්සන දේවල් ගැන කතා කරමු. අපේ ජීවිතයත් එපා කරවන මේ පීනසය හැදෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ තමයි දූවිලි. විශේෂයෙන්ම අපි නිදාගන්න ඇඳේ කොට්ටේ, ඊළඟට මෙට්ටේ හැංගිලා ඉන්න අපේ ඇහැට නොපෙනෙන තරම් කුඩා දූවිලි අංශු සහ මයිටාවන් ප්‍රධාන හේතුවක් වෙනවා පීනස තත්වයන්ට. ඊළඟ කාරණාව තමයි සුරතල් සතුන්. අපි කොච්චර ආදරේ වුණත් ගෙදර ඉන්න බල්ල පූසන්ගේ ලොම් ඒ වගේම තමයි සුරතල් සතුන්ගේ ඇඟේ තැවරිලා අපිට නොදැනුවත්ව අපේ නාසයට ඇතුල් වෙන දූවිලි අංශු ප්‍රධාන හේතුවක් වෙනවා පීනස තත්වයන් ඇවිස්සලා ඉන්න. තුන්වෙනි කාරණේ තමයි දේශගුණික වෙනස්කම්. එකපාරටම රස්නේ කාලෙක ඉඳලා වහින සීතල දවසක් ආවම, එහෙම නැත්නම් AC කරපු කාමරයක ඉඳලා එකපාරටම රස්නේ අවුවට ගියාම නහය බ්ලොක් වෙනවද නිලා ඇති. ඒ වගේම තමයි සැර සුවඳ වර්ග, ඊළඟට තද සුවඳක් තියෙන සුවඳ විලවුම්, අදුරු දරංගර දුම, හඳුන් කුරු දුම වගේම කෑම උයනකොට එන තෙල් සුවඳ පවා පීනස රෝගියෙක්ට දරා ගන්න අමාරුයි. මීට අමතරව සමහර අයට ශීතකල ආහාර, අයිස්ක්‍රීම් වගේ දේවල් කෑවමත් පීනස රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. පීනසය ගැන කතා කරනකොට අපේ සමාජයේ තියෙන ලොකුම මිත්‍යා මතයක් ගැන නොකියම ඉන්න බෑ. ගොඩක් අය කියනවා පීනසය කියන්නේ කවදාවත් හොඳ කරන්න බැරි ලෙඩක් කියලා. මැරෙනකන් ඕක තියෙනවනේ. ඇත්තම කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. පීනසය කියන්නේ 100%ක්ම නිසි ලෙස පාලනය කරගන්න පුළුවන් තත්වයක්. තවත් කතාවක් තමයි ඔළුවට වතුර දාලා නානකොට තමයි පීනසය හැදෙන්නේ කියන එක. නෑමෙන් පීනසය හැදෙන්නේ නෑ. හැබැයි ඔයාගේ ඇඟ සීතලට දැඩිව සංවේදී නම් ඔයා නාලා ටික වෙලාවක් ගියාට පස්සේ తాවකාලිකව පොඩි වෙලාවකට මේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ වගේම සමහර හිතනවා මේක බෝ වෙනවා කියලා. මම කලිනුත් කිව්වා වගේ පීනසය කියන්නේ සෙම්ප්‍රදේශියාව, එහෙම නැත්නම් උණක් වගේ වෛරස් රෝගයක් නෙමෙයි. මේක ආසාත්මිකතාවයක්. එහෙම නැත්නම් ඇලර්ජික් එකක්. ඒ නිසා මේක කවදාවත් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේක පොඩි ආසාත්මිකතාවයක් නේ කියලා අතාරින්නත් බෑ. මේ තත්ත්වයේ දිගටම පාලනයක් නැතුව තිබ්බොත් පස්සේ කාලෙකදී සයිනයිටිස්, එහෙම නැත්නම් නාස්කුවර ආසාදනය වීම, ඒ වගේම නාසයේ මස්දළු ඇතිවීම වගේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ පුංචි ආසාත්මිකතාවය අපි දන්න පොඩි දේවල් පාවිච්චි කරලා පාලනය කරගන්න එක ගොඩක් වැදගත්. එහෙමනම් අපි කොහොමද මේ පීනසය කියන මාරයාගෙන් සාර්ථකව බේරෙන්නේ? පළවෙනි සහ වැදගත්ම පියවර තමයි ඔයාගේ පීනසය අවුස්සන හතුරා මොකක්ද කියලා ඔයාම හොයාගන්න එක. මොකද මේක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්.
සමහර කෙනෙක්ට පොඩි සීතල දෙයක් කෑවම පීනසය ඇවිස්සුනාට තවත් පීනසය හැදෙන කෙනෙක්ට ඒක එහෙම නොවෙන්න පුළුවන්. සමහර අයට දූවිලි වලට විතරක් පීනසය ඇවිස්සෙනවා. සමහර අයට සීතලට විතරක්. අන්න ඒ වගේ ඔයාට පීනසය ඇවිස්සෙන්නේ මොනව නිසාද කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. උදාහරණයක් විදියට ඔයාට පීනසය ඇවිස්සෙන්නේ දූවිලි නිසා නම් ඔයා නිදාගන්න ඇඳේ තියෙන කොට්ට උර ඇඳ ඇතිරිල් වගේ ඒවා දවස් කිහිපයෙන් කිහිපයට මාරු කරලා දූවිලි නැති විදියට හදාගන්න. ඒ වගේම ගෙදර දූවිලි එකතු වෙනකොට බලන් ඉන්නේ නැතුව මාක්ස් එකක් දාගෙන හරි ඒවා පිරිසිදු කරන්න. ඒ වගේම තමයි ඒත් එක්කම ඔයාට දූවිලි නිසා පීනසය ඇවිස්සෙනවා නම් ගේ අතවතු ගහනකොට කලින් කිව්වා වගේ දූවිලි ඇවිස්සෙන වැඩ කරනකොට මාක්ස් එකක් දාගෙන ඒ වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි නිකම්ම රිදි කෑල්ලකින් දූවිලි පිහිදලා දාන්න එපා. එහෙම වුණොත් දූවිලි ඇවිස්සෙනවා. ඒ වෙනුවට ඔයාට පුළුවන් තෙත රිදි කෑල්ල පාවිච්චි කරලා ඒකෙන් දූවිලි ඇවිස්සෙන්නේ නැතුව අයින් කරන්න. ඒ වගේම තමයි Taman නිදාගන්න කාමරේට හොඳට ඉරේලිය සහ වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. ඒ වගේම දිනපතා උදේට ඒ වගේම රැට ටිකක් රස්නේ තියෙන මද උණුසුම් වතුර බොන්න පුරුදු වෙන්න. පීනසය හැදිලා නහය ගොඩක්ම වෙලා හිර වෙලා තියෙන වෙලාවට ඔයාට පුළුවන් උණු වතුර එකකට මින් කොලයක් නැත්තම් වික්ස් චුට්ටක් දාලා විනාඩි 10ක් විතර හුමාලය අල්ලන්න. ඒකෙන් නාස්කුර වලට ලොකු සහනයක් ලැබෙනවා. හැබැයි ඉතින් මේ විදියට ගෙදරදිම කරන පුංචි පුංචි දේවල් වලින් විතරක් ඔයාගේ පීනස තත්ත්වය පාලනය වුණේ නැත්තම් ඔයාට පුළුවන් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. නිතරම ඔළුව කැක්කුම එනවා නම් කන් අගුළු වැටිලා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. වෛද්‍යවරයෙක් දන්නවා ඔයාට මේ වගේ තත්ත්වයකදී නිර්දේශ කරන්න ඕනේ මොන වගේ ඖෂධද කියලා. අනිත් එක තමයි දැන් ගොඩ දෙනෙක් බය වෙයි. ડોක්ටර් කෙනෙක් ගාවට ගිහින් පීනසේ වගේ ලෙඩකට බෙහෙත් අරගෙන අපේ මුළු ජීවිත කාලයම මේ බෙහෙත් බොන්න වෙයිද කියලා. අන්න ඒක නම් ලොකු මිත්‍යා මතයක්. නියමිත උපදෙස් වලට අනුව මාත්‍රාවට මේවා පාවිච්චි කරාම ටික කාලයක් ගත වෙනකොට සම්පූර්ණයෙන්ම මේ පීනසය නැති කරගන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මේක මේ දියවැඩියාවට බොන බෙහෙත් වගේ මුළු ජීවිත කාලයම බොන්න ඕනි කියලා ඒකත් වැරදි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පීනසය කියන වගේ දෛනික ජීවිතේ අධ්‍යාපනයේ රැකියාව එහෙම නැත්නම් ව්‍යාපාරික දෙයක් කඩාකප්පල් කරන බාධාකාරී දෙයක් කරගන්න එපා. ඔයාගේ ජීවිතය කරගන්න පුංචි පුරුදු වල වෙනස්කම් කිහිපයකින් ඔයාට පීනසෙන් නැත්තටම නැති කරගන්න පුළුවන්. ඉතින් අද මේ ගෙනාවු වීඩියෝ එක ඇත්තටම ගොඩ දෙනෙක් කතා නොකරන මාතෘකාවක්. ඉතින් මේ වගේ ඔයාගේ ජීවිතයට වැදගත් අපූර්ව දේවල් කතා කරන්න අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉක්මනින්ම මේ වගේ තවත් වැදගත් ගොඩ දෙනෙක් කතා නොකරන මාතෘකාවකින් හමු වෙමු. ඉතින් හැමෝටම සුබ දවසක්.